කෝපම් පොළේ මැල්ලක් හදමුද? ඉන්නකොට මේ පැත්තට. කෝපම් පොළේ මැල්ලක් හදන්නයි යන්නේ. මේ තියෙන්නේ එකට ගත්ත කෝපම් පොළ. අපි ඒකට තව එකතු කර ගන්නවා. රටලුණු ස්වල්පයක් එකතු කර ගන්නවා. මේ අමුවිලි ගන්නවා. පොල් ස්වල්පයක් ගන්නවා. අපි ඒක වැඩිපුර රසවත් කරගන්න කැරට් දාපුවා කීරියට දාගත්තු කැරට් ස්වල්පයක් ගන්නවා. මේ පළමුව කෝපම් පොළ ටික කීරියට දාගමු. දැන් අපි කෝපම් පොළ ටික කීරියට දාගෙන ඉවරයි. දැන් බලමු කොහොමද කෝපම් පොළ මෙල්ලම හදාගන්නේ. ඉතින් අපි තෙල් ස්වල්පයක් තාච්චි ගමු. පළමුව මේ රත්තරන් තියෙන්නේ පළමුව කුඹුරකට තෙල් දාගන්න. දෙවනුව අපි රටලුණු ටික දාගන්න. ඊළාට කීරියට කපාගත්ත මිරිස් කෑල්ල දාගන්න. ඊළාට අපි පොල් එකතු කරමු. ඊළාට අපි කීරියට දාගත්තු කැරට් ටික එකතු කරගමු තවත් රසවත්. දැන් අපි ඔක්කොම එකට මිශ්‍රණය කරගමු. තව අපි ලුණු ස්වල්පයක් දාමු. දැන් මැල්ලුම කෝපම් පොළේ කීරිය හදාගත්ත මැල්ලුම දැන් හදාගෙන ඉවරයි. අපි දැන් මේක ප්ලේට් එකකට දාමු. අපි දැන් මැල්ලුම හදන් ඉවරයි. මේ තියෙන්නේ අපි කෝපම් පොළේ හදාගත්ත මැල්ලුම. ඔයාලත් මේ වගේ රසවත් මැල්ලුම කෝපම් පොළේ රසවත් මැල්ලුමක් හදලා බලන්න. අපි නම් අදට දෙන්න තවත් දවසක රසවත් කෑමක් එක අපි නැවත හමුවෙමු.